හරිලමයි. රයිට්. වෙන් ඩයග්‍රෑම් එක. එතකොට වෙන් ඩයග්‍රෑම් එකක් කියලා කියන්නේ පුතේ මෙන්න මේ වගේ සිද්ධියක් දැකලා තියෙනවනේ වෙන් ඩයග්‍රෑම්ස් මීට කලින් අපි වෙන් රූප සටහන් කියලා කියන්නේ. හරි. රවුන්ඩ් ටික නම් ලස්සනට තියෙනවද මන්ද නෑ ඇඳයි වගේ හරිද? හා. වෙන් ඩයග්‍රෑම් එකකදී පුතේ අපි දන්නවා මේ ප්‍රශ්නේ වැටෙන්නේ සාමාන්‍යයෙන් 14 වෙනි ප්‍රශ්නේනේ. එතන අපිට එන්නේ එක්ක letter writing එකක් නැත්නම් graph description එකක්. එතකොට මං කියලා තියෙනවා පුතේ ඕක බාර් graph එකක් විදියට ආවත් pie chart එකක් විදියට ආවත් data table එකක් විදියට ආවත් නැත්නම් සමහර කෙනෙක් මෙහෙම graph එකක් වෙන්න පුළුවන්. මොනවද මේ linear graphs කියලා කියන්නේ අපි? මේ ඔහොම graph එකක් වෙන්න පුළුවන්. මොකක් හරි වෙන මොකක් හරි graph එකක් වෙන්න පුළුවන්. හරිද? මොකක් ආවත් පුතේ ලියන විදිය එකයි. මොකද මෙතන අපි පේපර් එකේ පුතේ බලන්නේ ඔයාලට ගණන් දැනුම තියෙනවාද කියලා නෙමෙයි. මේ මොකකින් හරි දෙන ස්ට්‍රක්චර් එකකින් අදාළ ඩීටේල්ස් ටික අරන් ඉවරලා ඔයාලට ලියන්න පුළුවන්ද කියලායි බලන්නේ. ඒ නිසා බය වෙන්න එපා පුතේ. මෙච්චරයි කතන්දරේ. හරි. The following Venn diagram shows සාමාන්‍ය විදිහට පුතේ අපිට ප්‍රශ්නේ හම්බෙන්නේ අරකේ වගේම the following Venn diagram shows the food preferences of a group of grade level students. 11 ශ්‍රේණී ශිෂ්‍ය කණ්ඩායම එක ඕන එකක් වෙන්න පුළුවන් නේ ළමයි. 11 ශ්‍රේණියද 10 ශ්‍රේණියද 8 පන්තියද අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. right. එතකොට 11 ශ්‍රේණී සිසුන් කණ්ඩායම කැමති පුතේ food preferences. මම මෙතන අරන් තියෙන්නේ ඔයාලා කැමති කෑම ටිකක්. හරි. මොනවද තියෙන්නේ? කැමති කෑම වර්ග. කොත්තු තියෙනවා, පිට්සා තියෙනවා, ෆ්‍රයිඩ් රයිස් තියෙනවා. හරිද? හා. වෙන් ඩයග්‍රෑම් එකකදී පුතේ ඔයාලා මතක තියාගන්න ඕනේ මේ දේවල් ටික. අපි බාර් graph එකකදී හරි pie chart එකකදී හරි ඒකෙදිත් ළමයි අපි කරන්නේ දේවල් පහයිනේ. අපි මුලින්ම කියන්නේ අපි ඉන්ට්‍රොඩක්ෂන් ඒ ටික කරලා අපි හඳුන්වා දෙන්න ඕනේ දේවල් පහයිනේ. highest වැඩිම එක්කෙනා කවුද? lowest අඩුම එක්කෙනා කවුද? සමාන දෙන්නෙක් හිටියොත් එයාලා ගැන equal කට්ටිය ගැන වෙනම කියනවා higher than lower than. ඔන්න ඔය ක්‍රම ටිකනේ පුතේ වෙන්න ඕනේ. මෙයාගෙත් ඉතින් ඔච්චරම තමයි පුතේ කරන්න තියෙන්නේ. හරිද? මෙයාගේ දැන් මට කියන්න පුතේ මම මේ පෙන්නන කලාපය මම නිකන් මෙහෙම පෙන්නන්නම්. මෙන්න මේ කොටස. මෙතනින් වෙන වෙනවා. මෙන්න මේ කැලේ 20ක් ඉන්න. මේ සමස්ත කොටස පුතේ පිට්සා වලට විතරක් කැමති ප්‍රජාව නේද? ඔයාලා දන්නවනේ ගණන් වල ඔය කුලක පාඩමෙත් තියෙන්නේ. හා එහෙම. මෙතන මේ 10 පුතේ කොත්තු වලට විතරක් කැමති කට්ටිය. මෙතන මේ 10 ෆ්‍රයිඩ් රයිස් වලට විතරක් කැමති කට්ටිය. හරි. මේ මැද ඉන්න 6 කවුද පුතේ? පීට්සා වලටයි ෆ්‍රයිඩ් රයිස් වලට දෙගොල්ලටම කැමති කට්ටියනේ. පීට්සා වලට පමණක් සහ ෆ්‍රයිඩ් රයිස් වලට පමණක් කැමති කට්ටිය. ඔගේ පමණක් කියන වචනේ අපි දාන්න ඕනේ පුතේ. ඒක දාලා වැඩේ කරන් යන්න පුළුවන්. එතකොට මෙතන 8ක් ඉන්නේ කොත්තු වලට පමණක් කැමති පිරිසයි ෆ්‍රයිඩ් රයිස් වලට පමණක් කැමති පිරිසයි. මෙතන දෙගොල්ලක් ඉන්නේ දෙන්නෙක් ඉන්නේ පිට්සා වලට පමණක් කැමති පිරිසයි කොත්තු වලට පමණක් කැමති පිරිසයි. මෙතන මේ තුන ඔක්කොම අයත් වෙන මේ කොටසේ තුන් දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ පුතේ මොකද්ද මේ? මේ තුනටම කැමති කට්ටිය කොත්තු වලටයි පිට්සා වලටයි ෆ්‍රයිඩ් රයිස් වලට මේ හැම එකටම කැමති කට්ටිය තමයි උතනින් පෙන්නන්නේ. ඕක තමයි පුතේ වෙන් ඩයග්‍රෑම් එක. වෙන් ඩයග්‍රෑම් එකේ දත්ත නිරූපණය කරන්නේ ඕම. දත්ත නිරූපණයක් තියෙන්නේ පුතේ. මේ හැම එකකම දත්ත. graph එකකිනුත් pie chart එකකිනුත් හැම එකකම දත්තයි නිරූපණය කරන්නේ. මෙයාගේ ඉතින් දත්ත තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. මෙතනදී පුතේ මේ අස්සේ තියෙන ඉලක්කම් දිහාවත් එහෙම නැත්තම් මේකේ මේ බාහිර රූපය දැකලවත් බය වෙන්න එපා. කරන්න තියෙන දේවල් මෙච්චරයි. මොනවද කියන්න ඕනේ? වැඩිම එක්කෙනා කියන්නේ. අඩුම එක්කෙනා කියන්නේ. සමාන දෙන්නෙක් හිටියෝ සමාන දෙන්න කියන්නේ. හරි. ඊට පස්සේ වඩා වැඩි වඩා අඩුයි කියන්නේ ඔයා දෙන්නෙක් තෝරගන්න. එච්චරයි කතාව ඉවරයි. හරි. දැන් මේ ප්‍රශ්නේ ඔහොම ඔයාලා දාගන්න මම මේකේ ලොකුවට පුතේ ඩිස්කස් කරන්නත් ඒ කියන්නේ අවශ්‍ය නැහැ. මොකද ඔයාලා දන්නවා මේක කරන විදිය. දැන් අපි නිකන් බැලුවොත් පුතේ මෙන්න මෙහෙම. වැඩිම ප්‍රමාණයක් කැමති පිට්සනේ. ඒතකොට මට අර මුල් කෑල්ල මම ලියාගෙන එනවා කොහොමද? the below අපි කියන්නේ the above pie chart එහෙම නැත්නම් given pie chart නෙමෙයි the given Venn diagram එහෙම නැත්නම් above Venn diagram වගේ කියලා represents on shows ඔය කතාව තිබ්බනේ. හරි. the food preferences මම මෙතන ලියලා තිබ්බේ. ඒ අපේ මාතෘකාවනේ. ඒක එහෙම කියලා දානවා. හරි. ඊට පස්සේ උදේ මම ඔයාලට කියලා දිනවා දැන් අපිට බාර් graph එක නම් අක්ෂර ලකුණු කරන්න පුළුවන්. හැබැයි pie chart එක Venn diagram එක අක්ෂර ලකුණු කරන්න බෑනේ. ඒ නිසා අපිට තියෙන දේවල් ටික හඳුන්වන්න පුළුවන්. මේකෙදිත් අපිට ලකුණු කරන්න අක්ෂරයක් නැහැනේ. ඒ නිසා අපිට නිකන් මෙන්න මේ වගේ වාක්‍යයක් යොදා ගන්න පුළුවන්. the food items are. food items මෙන්න මේ වාක්‍යෙ මොනවද පුතේ food items? කොත්තු, rice, fried rice and pizza. හරි. ඔය විදිහට දාන්න පුළුවන්. pizza and fried rice. හරි ඔය විදිහට අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ ළමයි එතනින් එහාට බාර් graph එකේ සිද්ධියම තමයි තියෙන්නේ. highest number of students. මේවා අපි ඕන තරම් කරලා තියෙනවානේ. highest number of students prefer මොකද ළමයි? ඔන්න වචනයක් දාන්න වෙනවා අපිට only pizza කියලා. ඇයි පුතේ only කියන්නේ pizza වලට
විතරක් දන්නවනේ කුලකවල ඔහොම කතාවක් තියෙනවා කියලා මේ කොටසෙන් විතරක් නෙපෙන්නන්නේ only කියන එක කෙනා දානවා අපි විතරක් කියලා කියන්නේ ඔච්චරම තමයි ළමයි කරන්න තියෙන්නේ highest number of students prefer only pizza ඒතකොට මම මේකේ lowest number of දැම්මොත් මම මේ ටට්ටක් ගාලා කියාගෙන යන්නේ බලන්න මේ ටික. එතකොට lowest number of students prefer අඩුම සිසු සංඛ්‍යාවක් වෙන්නේ මේ කරන කැමති දෙකක්. එතකොට කැම දෙකක් ඉන්නවා. only pizza යයි මොනවද? and only කොත්තු. only pizza and කොත්තු කියලා ලියවනම් හරිනේ. pizza කොත්තුයි කන්න කැමති කට්ටිය විතරයි පුතේ අවම සිසුන් සංඛ්‍යාවක් ඉන්නේ. හරි නේද? right. ඒකත් හරි. ඊට පස්සේ අපිට ඉන්නවා equal දැන් මේවා මේ මකනවා පොඩ්ඩක් ඔයාලා පෝස්ට් කරලා ලියා ගන්න. simple දේවල් ටිකක්නේ. equal number. ඒකත් ලේසියෙන් ලියන්න පුළුවන්. equal ලියන්න ඕනෙත් නැහැ. equal number of students prefer only kottu and fried rice. only kottu and fried rice. මොකද equal නේ දෙන්න. අර දෙකම only kottu and fried rice එක වගේ වුණාට පුතේ අපි සමාන කතාව මුලින් කියලා නෙන්නේ. equal number of students prefer only kottu and fried rice. එතකොට ඒක එහෙම ලියන්නත් පුළුවන්. මම කියලා දෙන්නම් පුතේ higher than lower than ලියන්න. මේකෙදි පුතේ ඔයාලා කරන්න ඕන දේ මොකද්ද? ලේසි දෙන්නේ කරන් ලියන්න. ඒ කියන්නේ මේ මැද ඉලක්කම් ගන්න එපා පුතේ මේ වැඩේ. කරදරයිනේ. එහෙම නැතුව පිටින් දෙන්නේ ගන්න. දැන් මම මෙයාවයි ගත්තොත් මට ලේසියිනේ. මෙයාට වඩා මෙයා වැඩි කියන්නත් පුළුවන්. නැත්නම් මෙයාට වඩා මෙයා අඩුයි කියන්නත් මොකක් හරි වැඩි කියන්නත් පුළුවන්. කතාව පැහැදිලිනේ. හරි. මැද කට්ටිය ගන්න එපා. මැද කට්ටිය කරන් ලියන්නත් පුළුවන්. අපි ලියමු එහෙමත්. වඩා ලේසි පිටින් දෙන්නේ ගන්න. දැන් මතකනේ පුතේ අපි අර 2016 බාර් ග්‍රාෆ් එකේ එහෙම කරද්දී ඒකේ ඔන්න ඔහොම නීති බාර් ග්‍රාෆ් වල කියන්නේ එකම බාර් එකේ දැන් සමහරකට මේ වගේ possibility එකකුත් තියෙනවා. හරිද? කියන්න බෑනේ අපිට. right. මේ වගේ එකක් ගත්තාම දැන් අපි හිතුව මේක chess, මේක swimming, මේක මොකක් හරි එකක් කියලා. ඒතර මේකේ boys girls කියලා දෙගොල්ලක් ඉන්නවා. අපි දන්නවා පුතේ higher than හරි lower than හරි පාවිච්චි කරන්නේ අපි සංසන්දනයක් කරන්න. සංසන්දනය කරන්නේ අපි දෙන්නෙක් එක්ක. ඒතකොට එහෙම කරද්දි පුතේ මම කියලා තියෙනවා ඔයාලට මෙන්න මෙයාලගේ දෙන්නයි මෙයාලගේ දෙන්නයි ඔක්කොම හතර එකපාර කම්පෙයාර් කරන්න කියලා. නෑ අපි එහෙම කරන්නේ නෑ පුතේ. එක්ක ඔයාලට පුළුවන් chess කරන පිරිමි ළමයි සංඛ්‍යාවයි ගැහැණු ළමයි සංඛ්‍යාවයි වෙනම කම්පෙයාර් කරන්න. නැත්නම් chess කරන ගැහැණු ළමයි සංඛ්‍යාවයි මෙතන මොනවා හරි swimming කරන පිරිමි ළමයි සංඛ්‍යාව හරි මොකක් හරි ඔන්න වෙනම දෙන්නෙක් කම්පෙයාර් කරන්න. මොනවා හරි පුතේ දෙන්නෙක් තමයි ගන්න අපි මේ වැඩේ. ඒ නිසා මේ මැද්ද තියෙන කට්ටිය අපි පටලගෙන වැඩේ කියන්නේ තුනක් විතර එකට කරන් මේ වැඩේ කරන්නේ දෙන්නෙක් වා තෝරගත්තා නම් වැඩේට හරි. right. එතකොට මේකෙත් ඉතින් ඔයාලා ලියන්න පුළුවන්. මම මෙයාවයි ගන්න. හරි. The number of students අපි කොහොමද ලියන්නේ? The number of students ඊට පස්සේ මොකක්ද දෙන්නේ පුතේ? Who prefer මොනවද? fried අපි කියමු pizza වඩා වැඩි කියලා. only pizza අනිවාර්යෙන් only දාන්න පුතේ. මොකද pizza වලට විතරක්නේ. only pizza මේකෙදි විතරයි එහෙම only කතාවක් එන්නේ. අනිත් ඒවාට එහෙම දාලා නැහැ. only pizza is more than the number of students who prefer මොනවාද? fried rice. කතාව පැහැදිලි නේද? ඔය විදිහටම පුතේ ඕකේ අනිත් පැත්ත අපිට ලියන්න පුළුවන් less than දාලා. මෙයාවයි ඒත් එකමනේ. ඒතකොට number of students who prefer මම ගන්නවා මෙයා වඩා අඩුයි කියලා. ඒතකොට මම වඩා අඩුයි කියද්දි මුලට ගන්නේ අඩු එක්කෙනාවනේ. වඩා වැඩි කිව්වොත් මුලට ගන්නේ වැඩි එක්කෙනාව. ඒතකොට වඩා අඩුයි මෙයා 10ක්. only kottu is less than අඩුයි the number of students who prefer only pizza කියලා මට ගන්න පුළුවන්. කතාව පැහැදිලිද? දේවල් පහක්ම අපි කරලා ඉවරයි. වැඩිම එක්කෙනා කිව්වා, අඩුම එක්කෙනා කිව්වා, සමාන කට්ටිය කිව්වා, වඩා වැඩි වඩා අඩුයි ඔක්කොම හරි. ඔච්චරයි පුතේ ඔයාලට කරන්න තියෙන්නේ. ඒ නිසා Venn diagram කියලාවත් වෙන මොකක් කියලාවත් බය වෙන්න එපා. එන රූපය හරියට බලන්න. ඒ රූපයේ තියෙන දත්ත ටික ඔයාලා ඉන්ටර්ප්‍රිට් කරා නම් හරි. ඒ ටික අරගෙන ලස්සනට පැහැදිලිව ලියලා දුන්නා නම් හරි. මේකේ කන්ක්ලූෂන් එක මොන වගේද යද්ද දෙන්න පුළුවන් පුතේ. කන්ක්ලූෂන් එක ඉතින් ඔයාලට කියන්න පුළුවන් නේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් මේවා කන්න කැමති, අඩුම සිසුන් සංඛ්‍යාවක් මේවා කන්න කැමති. අපිට නිකන් මේකට මෙහෙම මේ දෙන්න පුළුවන්ද නිකන්? අපි ළමයින්ට කෑම අඩු කරන්න ඕනේ. එහෙම මේ වගේ එකද දෙන්න බෑ. ඔයාලා දෙන ප්‍රශ්නෙත් එක්ක ඔයාලා බලන්න මේකෙදි නම් කියන්න පුළුවන් වැඩිම ළමයි මෙච්චරක් කැමති, අඩුම ළමයි මෙච්චරක් කැමති කියලා. ඔය විදියට Venn diagram එක කරන්නයි තියෙන්නේ. එකම සිද්ධිය තියෙන්නේ. පුතේ හොඳට මතක තියාගන්න Venn diagram උනත්, bar chart උනත්, pie chart උනත් මොකක් ආවත් උදේ දෙන්නේ අංක ටිකුයි ඒකට දාලා වචන ටිකුයි විතරයි. ඒ නිසා ඔයාලා තියෙන්නේ ඒක හරියට ඉන්ටර්ප්‍රිට් කරගෙන ලියන්න. එළියට අරගෙන ලියන්න තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ ලෙටර් දැන් ඔයාලට මේ
මීට අමතරව පුතේ තව points notice note writing ඒ ටික ඔක්කොම අර 25 point discussion එකේ තියෙනවා. ඒකෙන් බලන්න පුළුවන්. ඒකෙත් සෑහෙන දේවල් කතා කරනවා. කවුරු හරි ලියුම ලියන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකේ මම letter writing වල structures තියෙනවා. ඒවත් කතා කරනවා. ඒ හැම එකක්ම බලන්න ඔයාලට chance එක දීලා තියෙනවා. Venn diagram ඔච්චරයි. එහෙනම් හරි. මේ වැඩෙත් ඉවරයි.